හරි දරුවනේ ඔයගලන් සුබ දවසක්. අපි අද කතා කරන්න හිතුවා ඉතිහාසයේ පේපර් එක හැදෙන හැටි සම්බන්ධයෙන්. කොහොමද ඉතිහාසයේ පේපර් එක හැදෙන්නේ කියලා. අපි මේක දැනගන්න ඕනේද? ඔව්. ඔයාලගේ මේ පාර සාමාන්‍ය පෙළට තියෙන විෂයන් 9ම පේපර් හැදෙන විදිය ගැන ඔයාලා දැනගන්න ඕනේ. ඇයි? මේක ගේම් එකක්. මේ ගේම් එක දිනන්න නම් අපිට අනිවාර්යෙන් මේ නීති ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද පේපර් එක හැදෙන විදිය දැනගත්තොත් තමයි අපිට මේ පේපර් එකට ගන්න ලකුණු ප්‍රමාණය සම්බන්ධයෙන් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් ඉතිහාසයට ඒකක් ගන්න ප්ලෑන් එකත් ඕගලන්ට ඉදිරිපත් කරන්න. අපි අනුගමනය කරන සාර්ථකම ප්ලෑන් එක. පේපර් එක හැදෙන්නේ MCQ අපිට එනවා 40ක්. MCQ 40ක් කියන්නේ පුතේ අපිට ලකුණු 80ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නෙට ලකුණු දෙක ගන්න. දැන් ඕගොල්ලෝ අහයි කොහොමද එම් වෙන්නේ කියලා. අපිට කියන්නේ දෙකෙන් වැඩි වෙලා ඒත් අපිට ලකුණු 40ෙම තමයි ඉතින් ලකුණු හම්බෙන්නේ. මොකද සම්පූර්ණ ලකුණු දෙකට බෙදෙනවනේ. ඉතින් අපි මතක තියාගමු MCQ එකෙන් අපිට හම්බ වෙනවා ලකුණු 80. හරිද? ඊට පස්සේ අපිට තියෙන ඊළඟ කොටස තමයි පුතේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. මේක අනිවාර්යයි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් අපි කරන්න ඕන. ඒ 6 අතරින් පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. එතකොට මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ සිතියම්, ලංක සිතියම්, ලෝක සිතියම් සහ පින්තූර කොටසේ. ඒක ලංක සිතියම් වලට ස්ථාන 12ක් එනවා. හරිද? ස්ථාන 12ක්, එක ලකුණ ගන්න ලකුණු 12ක්. ඊට පස්සේ එනවා ලෝක සිතියම් ස්ථාන 6යි, එක ලකුණ ගන්න ලකුණු 6යි. ඊට පස්සේ එනවා පින්තූර සිතියම්. ඒකට පුතේ පින්තූර දෙකකින් ප්‍රශ්න 8කුත් අමතරව ප්‍රශ්න 4කුත් අහනවා. සමස්තයක් විදිහට ලකුණු 12ක් එනවා. එතකොට අර ලංක සිතියමට 12යි, මේ ලෝක සිතියමට 6යි, පින්තූර සිතියමට 12යි, සමස්ත ලකුණු ඒ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 30ක ප්‍රශ්නයක්. ලකුණු කීයකද? ලකුණු 30ක ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට තියෙන රචනා ප්‍රශ්න කොටස. අපිට මේ කොටස දෙක කොටස තුන කොටස කියලා බලා ගන්න පුළුවන්. දෙක කොටසෙන් අපිට වෙනම ප්‍රශ්න 4ක් ලියන්න. මේ ප්‍රශ්න 4 හැදෙන්නේ ලංකා ඉතිහාසයෙන්. මේ ප්‍රශ්න 4 හැදෙන්නේ ලංකා ඉතිහාසයෙන්. මම ඉස්සරහට කියන්නම් අපේ කොහොමද අනුමාන හැදෙන්නේ. මේ ප්‍රශ්න 4ට නිතරම එන පාඩම් මොනවාද? 80%කට හැමදාම සම්භාවිතාව තියෙන පාඩම් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ගැන. ඒතර අපිට ඒකට වැඩි අවධානය යොමු කරන්න පුළුවන්. සාර්ථකව පේපර් එක ලියන්න පුළුවන් අපේ ළමයිට වගේ. එතකොට මේ ප්‍රශ්න 4යි ඊළඟට තුන්වෙනි කොටසේ එක ප්‍රශ්නයක් ලියන්න ඕන. මේ ප්‍රශ්නේ හැදෙන්නේ පාඩම් 4කින්. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න හැදෙන්නේ. මොනවාද මේ ප්‍රශ්න හැදෙන්නේ? ලෝක ඉතිහාසයේ පාඩම්, ලෝක යුද්ධ, විප්ලව, පුනරුදය, කාර්මික විප්ලවය. මේ කියන පාඩම් 4න් තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් අහනවා. සමහර කාලෙ මේක හැමතිස්සෙම ආනේ පාඩම් දෙකකින්. හරිද? මේ දෙකෙන් එකක් කරන්න ඕන. එතකොට පුතේ සමස්ත දෙවෙනි කොටසේ ප්‍රශ්න සංඛ්‍යාව 5යි. මේ ලකුණු 18 ප්‍රශ්න 5. ලකුණු 18ක් හැදෙන්නේ කොහමද? මේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඇතුලේ තියෙනවා ලකුණු 3 කොටසක්. හරිම ලේසි කරුණු 3 ලියලා ලකුණු 3 ගන්න තියෙනවා. ඊට පස්සේ ලකුණු 4 ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරුණු 4ක් ලියලා ලකුණු ගන්න තියෙන ගොඩාක් වෙලාවට. හරිම ලේසි. ඊට පස්සේ ලකුණු 5 කොටස් තියෙනවා, 6 කොටස් තියෙනවා. මේවා පුතේ රචනාමය ප්‍රශ්න. 6 කොටස් තියෙන රචනාමය ප්‍රශ්න අපිට ලියන්න ඕනේ. ඒවා ලියන ක්‍රමවේද සාර්ථක කෙටි ක්‍රමවේද තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ පාවිච්චි